ඔයත් ඔයාගේ බර අඩු කරගන්නද උත්සාහ කරන්නේ. මෙන්න එහෙනම් මම අද ඔයාලට කියා දෙනවා බර අඩු කරගන්න උත්සාහ කරන ඔයා වගේම පොඩ්ඩන්ටත් ආස හිතෙන සුප් එකක් හදන හැටි. අපි හැමදාම රැයට කන බත් කන්ද වෙනුවට මෙන්න මේ වගේ ආහාර වලට අපි පුරුදු වෙමු. වැඩට ගිහින් මහන්සි වෙලා එන ඔයාට මේ සුප් එක පැය භාගයෙන් වගේ හදා ගන්නත් පුළුවන්. හරි අපි දැන් සුප් එක හදන හැටි පටන් ගමු. මුලින්ම ඔයාලා කරන්න ඕනි මෙන්න මේ වගේ පෑන් එකකට වතුර ටිකක් රත් වෙන්න තියෙන එක. අපි ඊට පස්සේ ඒකට කපාගත්ත චිකන් ටිකක් ඇඩ් කරනවා. මම මේකට කිසිම තෙල් වර්ගයක් හෝ මාගරින් වර්ගයක් භාවිතා කරන්නේ නැහැ. මේ තියෙන්නේ මම එකතු කරගන්න යන එළවලු ටික. මෙතන කැරට්, ගෝවා, බෝංචි, අනියන් තියෙනවා. අපි දැන් මේ සේරම ටික අපේ පෑන් එකට එකතු කරගමු. ඔයාලට පුළුවන් ඔයාලා ළඟ තියෙනවා නම් වෙනත් එළවලු වර්ගත් භාවිතා කරන්න. තැඹූ බඩේරිඟු ඇට එහෙම තියෙනවා නම් තවත් හොඳයි. මම දැන් මේකට අල ටිකක් එකතු කරනවා. ඒ ටික මම කපලා වතුරේ දාලා තිබුණේ ගහට පිපෙන්න නිසා. ඒ වගේම මම සෝදා පිරිසිදු කරගත් පරිප්පු එකතු කරනවා. ඔයාලට පුළුවන් මුං ඇට වගේ දෙයක් වුණත් එකතු කරගන්න. මම දැන් සුප් එක කවලම් කරලා විනාඩි කිහිපයක් පිස ගන්නවා. ඔයාලා කලින් සුප් එකක් හදනකොට ඔයාලා දැකලා තියෙනවද එළවලු ටික තැම්බීගෙන එනකොට මෙන්න මේ වගේ උඩ එකතු වෙන දේවල්. ආන්නේ දේවල් අපි හැන්ඩ් එකකින් හිමීට අයින් කරගන්න ඕනේ. ඔයාලටත් පුළුවන් හිමීට මෙන්න මේ වගේ මේක අයින් කරගන්න. ඔයා හිතනවා නම් මම ඔයාගේ වටිනා කාලයට සාධාරණයක් කළා කියලා මගේ වීඩියෝ එකට ලයික් එකකුත් දාලා මාව සබ්ස්ක්‍රයිබ් කරගෙනම යන්න. යාළුවන්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. දැන් අපේ සුප් එක රෙඩි වෙගෙන එන්නේ. මම ඒක නිසා මේ වගේ ලුණු සහ ගම්මිරිස් එකතු කරගෙන සීසන් කරගන්නවා. ඔයාලත් රස අනුව ගම්මිරිස් ලුණු එකතු කරගන්න. සැරට ඕනියට සැරට, සැර අඩුවට සැර අඩුවට. ඒ නිසා ගම්මිරිස් දාන ප්‍රමාණය අඩු වැඩි කරගන්න. හරි දැන් මම මේකට එකතු කරගන්නවා උකු මිටි කිරි ටිකක්. මම ගාව අද ක්‍රීම් වර්ග නැහැ. කුකින් ක්‍රීම් හරි ෆ්‍රෙෂ් මිල්ක් හරි මේ වෙනුවට එකතු කරගන්න පුළුවන්. මම අද එකතු කරේ මිටි කිරි ටිකක්. අපි මිටි කිරි ටික එකතු කරලා ටිකක් මේක රත් වෙන්න දෙනවා. පොල් කිරි ඇඩ් කරලා විනාඩියකට විතර පස්සේ මේ වගේ කොන්ස්ටාර්ච් ටිකක් දිය කරලා එකතු කරගන්න. එතකොට ලිප් ඔෆ් කරලා තියෙන්න ඕනේ. එහෙනම් යාළුවනේ අපේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ගිහින් එන්නම්. සුබ දවසක්.